මන්දේතං මුනි දේවිතං යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ තේ මහා බෝධි ලෝකනාතේන පූජිතා ආම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉන්ද්‍රනීල වන්න පත්ත දේත කන්ද වාසුරං සත්තුනෙත්ත පංකජාහි බුද්ධිතක්ක සාදනං අග්ගබෝධි රාම වාම දේව රුක්ක පන්නිමං තං විසාල බෝධිපාද පානමාමි සම්පදා සුපටිට්ඨිත රත්නුරාධපුරේ නමදිට්ඨිත දක්ඛින සාග බවං සුභමේඝ වනම්බර මේඝ නිබං ජය බෝධිමහං පනමාමි වරම් සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුප්පේනේ තේන සාදරං සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ඉලාන පච්චයං ඉමං සේවිතං ධම්මරාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං වේපච්චේනේ තේන සාදරං අපේ විසුයි මහත්යයි බෝධීන් වහන්සේ දිහා බලාගෙන මේ බෝධීන් වහන්සේ තමයි අපේ මහත්යෝ මගේ බුදුහාමුදුරන්ගේ බුද්ධ රාජ්‍යයේ ලැබෙන උදව් කරේ උපකාර කරේ පහසුවක් නිකම්ම නෙමෙයි මේ බුද්ධ රාජ්‍යයට ඇතුල් වෙනකොට මේ බුද්ධ රාජ්‍යය පහළ වෙනකොට මේ බෝධීන් වහන්සේ අභියස දසමාර සේනාව පරාජය කරා හොඳට හිතර ගන්න අපිට මේවා කියන්න පුළුවන් නමුත් සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරම් පුරලත් බුදු වෙන්න ගිය අවස්ථාවේදී දසමාර සේනාව වසවර්ති මාරයා තණ්හා රති බුදු වෙන්න දුන්නේ නැහැ මේ බෝධියේ උද්භිද නාමය තමයි ඇහැටුගහ. උද්භිද විද්‍යාව කියන්නේ ඇහැටුගහ. ඇසතුගහ. නමුත් මගේ බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න උපකාර වූ නිසා මේ ඇහැටුගහ බෝධීන් වහන්සේ. එතකොට මේ දසමාර සේනාව පරාජය කරනකොට මොකද හිතේ ගන්න ඕන මේකත් මේ සත්‍ය ක්‍රියාවක් කරන්න. අපේ බෞද්ධ දර්ශනෙම සත්‍ය ක්‍රියාවලින් පිළිගන්න. ඒ හැමෝටම පුළුවන් මේ සත්‍ය ක්‍රියාව කරන්න. මේ වජිරාසනයේ අයිති කාටද කියන්නේ? මේ වජිරාසනයේ අයිති වසවර්තමාරියට කියලා මේ හැමෝම කියන එතන ඉන්නේ. දසමාර සේනාව තණ්හා රතිරක කියනවා. ඔය වජිරාසනයේ තිම්මාමෝදියලාදී වජිරාසනයේ අයිති වසවර්තමාරියට. නමුත් අපේ බෝසතාණන් වහන්සේට කිසිම ආශියක් නැහැ. බෝසතාණන් වහන්සේ මේ බුදු වෙන වාඩි වෙන වජිරාසනයේ දැන්පත් උනේ. නමුත් මේ දසමාර සේනාවෙන් කියන ওই ආසන නැයි වෙන්නේ. ඕකයිදී අපේ වසවර්ති මාරය. ਉਹ සාක්ෂි කියනවා සාක්ෂි කියනවා කවුද? දසමාර සේනාව තණ්හා රතිලා ඔක්කොම කියනවා. ඔතෙන් නැගිටලා යන්නේ. දැන් අපේ බෝසතාණන් වහන්සේට සාක්ෂියක් නැහැ. බලන්න අපි ජීවිතේක මොන තරම් ආත්ම ශක්තියක් ගන්න ඕනද කියලා ප්‍රශ්නයක් ආවා. බෝසතාණන් වහන්සේ මොකද්ද කරන්නේ? අන්න සත්‍ය ක්‍රියාවක් කරනවා. මොකක්ද? මේ සත්‍ය ක්‍රියාව හොඳට හිතට ගන්න ඕනේ. අපේ බෞද්ධ දර්ශනය. අපිට දුක් පීඩා එනවා, අභියෝග වෙනවා. ජය ගන්න පුළුවන්. ඔය මෝර පිළිද වට්ටක පිළිද මේ සත්‍ය ක්‍රියා රතන සූත්‍රේ. සත්‍ය ක්‍රියාවක් කරන අප බෝසතාණන් වහන්සේ මොකක්ද? එදා දාන පාරමිතාව පුරනකොට වෙස්සන්තර රජාත් සියලු දේ දන් දෙනකොට මහා රාජ්‍ය දන් දෙනකොට අමුදරුවන් දන් දෙනකොට මේ මහා පොළොව කම්පා වුණා. මහා පොළොව සාක්ෂි දැරුවා මේ දන් දෙනකොට. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ බෝසතාණන් වහන්සේ මේ යෝග මුද්‍රාවෙන් අහසට අත දික් කරලා මහා පොළොවට තියනවා
මේ මහ පොළොවේයි අද සාක්ෂි නැත්තේ කියලා. අන්න මහ පොළොව සාක්ෂියක් වුණා. පොළොව ගිගුරුම් කෑවා. පොළොව කම්පා වුණා. දසමාර සේනා වාගිය තත්ත්වය. බලන්න බෞද්ධ දර්ශනයේ සත්‍යයක් කියලා බලන්න. එදා දාන ප්‍රාර්ථිතා බලේ. අද මාමේ පොළොව ඇයි නිස්සබ්ද වෙන්නේ කියලා අතතියි. අන්න ඒ වගේ මේ සත්‍යයක් කියලා හරි බලවත්. අපිට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ බෝධින් වහන්සේගේ ආනුභාවය ශක්තිය. මේ බෝධින් වහන්සේට බලන්න. දරුවෙක් නැති වුණත් අපි ගිහි කියලා බෝධින් වහන්සේ. දරුවා ඉපදෙන්න ඉන්නකොටත් බෝධින් වහන්සේට කියනවා. දරුවා ඉපදුනාම මාස දෙකෙන් බෝධියට අරයි යනවා. ඊට පස්සේ ළමයාට ග්‍රහඵල දෝෂ තියෙනවා නම් බෝධි පූජා තියෙනවා. ළමයා ඉස්කෝලේ දාන කොටත් තියෙනවා. ළමයා පහේ ශිෂ්‍යත්වයට ගිහිලා කියනවා. ඕ ලෙවල් වලටත් කියනවා. උසස් පෙළටත් කියනවා. රැකියාවට යනකොටත් කියනවා. රැකියාවේ විදේශීය රටකටත් කියනවා. විදේශීය රටකට ගිහිල්ලා අසනීප වුණත් බෝධි පූජා තියෙනවා. දැන් බලන්න මෙතන ඉන්න මේ අයදී මේ අම්මලා මොනතරම් මේ බෝධින් වහන්සේලාට කිරියහර පූජාව කියන්නේ මේ ඉන්නේ මේ අම්මලා ඉන්නවනේ. ඔයගොල්ලන්ට වඩා වයස ආන්න කොයිතරම් ඔයගොල්ලන් දෙවියන් බෝධි පූජා තියලා තියෙන කෙනෙක් කියලා දරුවෝ ඉන්නේ. බුදුහාමුදුරුවෝගේ ජීවමාන වෙනවා. ඉතින් මම මේ විශාල විස්තරකින් කියන්නේ නැහැ කාල වේලාව මදි නිසා මේ බෝධිය අපිට හැම දෙයකටම සත්‍යයක් ධෛර්යයක් කතාවක් කියලා මම මේ විදිහට කියනවා. මේ ශ්‍රද්ධාවන්තයන් හිතා ගන්න අපේ ගුලන් අනිත් ගොඩන් ගොඩ එයාගේ නංගි හිටියේ හොරණ මහරගම පිළික ආරෝපණය කියනවා පරීක්ෂා කළා දවස් 21ක් ගියම මහරගමට එන්න එයාට තියෙන පිටිකාරෝගය. දැන් මේ අය මට කියනවා පාන්දර දැන් මේ වෙලාවෙත් මම